ඉතින් අද අපේ ගමන පටන් ගන්නේ ජර්මනිය, ඉතාලිය, ස්විට්සර්ලන්තය වගේ රටවල් වලට මැදි වෙච්ච යුරෝපයේ තියෙන තවත් ලස්සනම රටක් වෙන ඕස්ට්‍රියාවට. ඉතින් අද මං ඇවිල්ලා ඉන්නේ ඕස්ට්‍රියාවේ අගනුවර වෙන වියානා වලට. ඉතා ඉහළ ජීවන මට්ටමක් තියෙන ඕස්ට්‍රියාවේ ප්‍රධාන භාෂාව තමයි ජර්මන් භාෂාව. නමුත් රටේ වැඩි පිරිසක් ඉංග්‍රීසි භාෂාව චතුරව හසුරවන රටක් විදිහටත් ඕස්ට්‍රියාව හඳුන්වන්න පුළුවන්. ඉතින් උදේන්ම අපි ආවේ වියානවල තියෙන මාලිගාවක් විදියට නිම කරන ලද ශාන්ත ෆ්‍රැන්සිස් අසීසි පල්ලියට. ඇත්තටම මාලිගාවක් කියලා රැවටිලා අපි මෙතනට ආවත් එතන තිබ්බේ මාරම ලස්සනක්. ඉතින් ඕස්ට්‍රේලියාවලදී අපේ අලුත් යාළුවෙක් අපිට තවත් හම්බ වෙනවා. පාර වැතිරලා කරන්නේ after long time. යාළුවා නම මොකද්ද? දිලු නේ. අස්ලෙන් බිය මචං. එහෙනම් අපේ තාත් යාළුවෙක් අතේ මග පෙන්නන්න එක්ක ඉඳලා ආවා. දැන් මගේ පට්ටම ගැලවුණා. දැන් අපි ඉන්ටර්නැෂනල් ගයිඩ් එක ඉවරයි. travel දිලු. දැන් කොහේ අපි කොහෙද ගමන් හොඳ ලස්සන දැන්ඩීවල අර පල්ලි හොදේ මේ පැත්තට කොහෙන්ද දන්නේ නැහැ හොඳ තැනක් ගන්න ඕන. ඉතින් වියානා කියන්නේ ලෝකේ ඉන්න ධනවත් ව්‍යාපාරිකයින්ගේ පවා ප්‍රධාන සංචාරක ස්ථානයක්. ඒකට හොඳම උදාහරණය තමයි මගේ පිටිපස්සෙන් තියෙන මේ නැව. ඕස්ට්‍රියාව කියන්නේ මුහුදක් පවා නැති ලෑන්ඩ්ලොක්ඩ් රටක් වුණාට මේ ඩැනියුබ් ගඟේ තියෙන විශාල නැව් දැක්කම ඔයාටත් මෙහි මුහුදක් නැහැ කියලා නම් හිතන එකක් නැති වෙයි. මොනවද තියෙන විස්තර? ඉමර්ලා දීලා හම්බුණා කොලයක්. පන්තරයක් හම්බුණා ගායිස් මේ ඒක දිනවා සම්පූර්ණ විස්තරය. මේ පල්ලිය මොකද්ද දිනු මේ පල්ලිය ස්ටෙපන් ප්ලස් නේ. වෙදී අර අපි මොකද කලින් කිව්වේ පල්ලිය? සුන්බුන්. අතන ආදර යාපුනේ හොඳම පියා තමයි පියානෝ. වියානා කියන්නේ නේ. ඇත්තටම මාරම ලස්සනයි මාරම ක්වොලිටියක් තියෙන්නේ නේ. හැමෝම වෙන්න බලන්න. අනිවාර්යෙන් හැමෝම එන්න ඕනේ. ඉතින් මම මගේ හැම ට්‍රැවල් වීඩියෝ එකකම කියනවා වගේ ඔයාලගේ බජට් ඉතුරු කරගන්න පුළුවන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල හොඳම ක්‍රමය තමයි ඩේ පාස් එකක් ගන්න එක. ඉතින් අදත් අපි මුලින්ම කරේ වියානා සිටි එකේ ට්‍රැවල් කරන්න පුළුවන් විදියට යුරෝ 8ක් දීලා ඩේ පාස් එකක් හදාගත්තු එක. ඉතින් මේක තමයි වියානා වල ඕස්ට්‍රේලියාවල ඩේ ටිකට් එක යුරෝ 8ක් වෙනවා. මේකෙන් ඔයාලට වියානා සිටි එකේම ට්‍රැවල් කරන්න පුළුවන් මෙට්‍රෝ බස්.
යානවල මේ ලස්සන පල්ලිය ඉස්සරහටම එන්න පුළුවන්කම තියෙනවා. වින්ටර් එකේ පවා විශාල සංචාරකයන් ප්‍රමාණයක් බලන්න එන වියාන සිටි එකේ තියෙන මේන්ම ඩෙස්ටිනේෂන් එකක් තමයි මේ සෙන්ට් ස්ටෙෆාන් කැතිඩ්‍රල් එක. මෙම දේවස්ථානයේ මුලින්ම ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණා කියලා සඳහන් වෙන්නේ 12 වන සතවර්ෂයේ. ගොතික් ආකිටෙක්චර් ශෛලයෙන් නිර්මාණය කරපු මේ අතිවිශාල සහ අලංකාර ගොඩනැගිල්ල වියානා සිටි එකේ හදවත විදියටත් හඳුන්වනවා. දෙවන ලෝක යුද්ධයේදී මෙම දේවස්ථානයට දැඩි හානි සිද්ධ වුණත් පසුව ඔස්ට්‍රියානු ජනතාවගේ දැඩි උත්සාහයෙන් අලුත් වැඩියා කරලා අද අපිට මේ විදියට බලා ගන්නත් වන්දනා කරගන්නත් අවස්ථාව උදා වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන කුළුණ මීටර් 136ක් දක්වා උසකින් යුක්ත වන අතර කුළුණේ උසම තැන දක්වා පඩිපෙළ 343ක් නගින ඔයාට 360 view එකකින් වියානා සිටි එකම බලා ගන්න පුළුවන්. මෙම දේවස්ථානයේ වහල මත ඔස්ට්‍රියාවේ ජාතික ලාංඡනයත් වියානා සිටි එකේ සංකේතයත් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. අද දෙසැම්බර් 29 වෙනිදා නත්තල් පහුවෙලා දවස් 4ක් වෙලත් විශාල සංචාරකින් ප්‍රමාණයක් පල්ලිය නැරඹීමට වගේම දෙවියන් වහන්සේ සමග යාඥා කිරීමට එකතු වෙලා ඉන්න පල්ලිය ඇතුළට යන අපිට බලා ගන්න පුළුවන් වුණා. වියානා ට්‍රැවල් කරන ඔයාටත් ලංකාවේ රසට බත් කන්න පුළුවන් හොඳම තැනක් තමයි මේ සුසී මාකට් කියන්නේ. ඉතින් මෙතන දෙන පෝෂන් එක වගේම කෑමත් හරිම රහයි. ඒක නිසා මටත් බය නැතුව ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳම රෙස්ටුරන්ට් එකක් තමයි මේක.
ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ වියානවල තියෙන පැලස් ඩවුන් කිංස් කියන මාලිගාවට. ඒත් ඉතින් අද ඒක අපිට බලන්න වෙන්නේ නැහැ, වහලා තියෙන්නේ. ඉතින් අපේ යාළුවා දිලුම් කියන විදිහට මේක ඇතුළ හරි ලස්සනයි. ඉතින් ඔයාලත් වියාන සිටි එකේ ට්‍රැවල් කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලටත් බලන්න පුළුවන් හොඳ තැනක් තමයි මේක. ඉතින් එයාගේ ෆොටෝස් වල බැලුවමත් අපිට ඇත්තට මේක ඇතුළේ ලස්සන දේවල් බලන්න තියෙනවා කියලා පේනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් වියානවල ට්‍රැවල් කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලටත් වියානවල ට්‍රැවල් කරන්න පුළුවන් හොඳ ලස්සන තැනක් තමයි මේ මාලිගාව. ඔස්ට්‍රියාව යුරෝපා සංගමේ සමාජික රටක් වන අතර එහි රජය ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු පද්ධතියක් යටතේ. ඔස්ට්‍රියාවේ පාර්ලිමේන්තුව කියන්නේ රටේ නීති සම්පාදනය කරන ප්‍රධානම ආයතනය. වියානා නගරයේ පිහිටලා තියෙන මෙම ගොඩනැගිල්ල ඉතාම ඓතිහාසික වගේම ලස්සන ගොඩනැගිලි වලින් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔස්ට්‍රියාවේ තියෙන තවත් විශේෂම දෙයක් තමයි ඔවුන්ගේ ජනතාවට වයස අවුරුදු 16 ඉඳන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඉතින් මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත් ශක්තිමත් රටක් විදිහට ඔස්ට්‍රියාව හඳුන්වන්න පුළුවන්.